දැනට ශ්‍රී ලංකන් හාබර් එකේ වර්ක් කරන ගමන් තමයි මාස 3කට ටික දාලා වෙලා තියෙන්නේ. ඔයාගේ ජීවිතය වෙනස් කරන එකම තැන බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකැඩමි එක. ඉතින් ධනුෂ්ක ඔයාගේ ජීවිතයේ මේ 50 day ඉංග්‍රීසි කැම්ප් එක කොහොමද වෙනස් කරේ? I am 23 years old. මම දැනට ශ්‍රී ලංකන් හාබර් එකේ වර්ක් කරන ගමන් තමයි මාස 3කට ටික දාලා වෙලා තියෙන්නේ. ඇත්තටම මම මේකට එන්න හේතු වුණේ දවස් 50කින් ඉංග්‍රීසි නොලෙජ් එක ඉංග්‍රීසි නොලෙජ් එක හදනවා කියලා මම දැක්කා. ඉතින් ඇත්තටම ලොකු වෙනසක් වෙලා තියෙනවා දැනට. එතකොට ඔයා දැන් මේ කැම්ප් එකට ජොයින් වෙන්න කලින් ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එකයි ජොයින් වුණාට පස්සේ ඔයාගේ නොලෙජ් එකයි මොන වගේද? ජොයින් වෙන්න කලින් නම් ඇත්තටම මගේ ගොඩක් පහත් මට්ටමේ ඩවුන් මට්ටමක තිබ්බේ. දැන් ඇත්තටම බැලුවොත් මගේ ග්‍රැමර් නොලෙජ්, ස්පීකින් නොලෙජ්, රයිටින් නොලෙජ් ඒ ඔක්කොම මම හිතනවට වැඩිය ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. Dhanushka, how have your disciplines improved here? Actually, before I came here, I don't have any knowledge about discipline. But I came here and learn what discipline. එතකොට අර මොනවාද ඉගෙන ගන්න දේවල් විතරක්ම නෙමෙයි මෙතන බෝරින් තැනක්ද මේ ධනුෂ්ක? ඇත්තටම මම එද්දි මගේ ප්‍රොස්පෙක්ට් එකේ හිතුවේ ඇත්තටම හිරගයක් වගේ කිසිම නිදහසක් නැහැ ඒ වගේ. ඒත් ඇත්තටම නැහැ. ඇතරම් මාර ෆනි ඇතුළේ මාර ෆනි ඇක්ටිවිට යන වගේම ඉගෙන ගන්න දෙවලුත් ඒ විදිහටම යනවා. එතකොට ක්‍රිකට් මැච්, එතකොට ෆනි ගේම්ස්, එතකොට බොයිස් ඇන්ඩ් ගර්ල්ස් එකට මික්ස් කරලා ගේම්ස් තියෙනවා කරන්න. ඒවත් එක්ක සතුටින් වැඩ ටික කරන් යන්න පුළුවන්. ඉගෙන ගන්න දේ විතරක්ම නෙමෙයි තියෙන්නේ නේද? ක්‍රිකට් මැච්, එතකොට DJ ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. හැමදේම තිබ්බා. ඇත්තටම ධනුෂ්ක දැන් ඔයාට අවුරුදු 23ක් නේද? එතකොට දැන් මේ අවුරුදු 23ක් එතකොට ඔයා ජොබ් එකක් කරපු කෙනෙක්. එතකොට ඔයා අම්මා තාත්තත් එක්ක ඉඳලා මේ වෙනම පළාතකට ඇවිල්ලා වෙනම යාළුවෝ කට්ටියක් එක්ක තමයි දැන් ඉන්නේ. ඇත්තට මේ එක්ස්පීරියන්ස් එක මොන වගේද? ඇත්තටම මිස් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ගෙදරින් පිට ඇවිල්ලා දවස් 50ක් එක දිගට දවස් 50ක් කියන ලොකු කාලයක්. ඒ වගේම කියන්නේ ඒ වගේ පළවෙනි අවස්ථාව තමයි මම ඉන්න. එතකොට ලංකාවේ හැම පැත්තකින් වගේම යාළුවෝ දැන් හම්බෙලා තියෙනවා. කියන්නේ පළවෙනි දවස් ටිකේ නම් ඇත්තටම මේ ගොඩක් අවුලෙන් හිටියේ. ඒත් සතියක් දෙකක් තුනක් වගේ යද්දි ඔක්කොම එක පවුලක් වගේ එකට එකතු වෙලා හරි ලස්සනට හිටියා. ඔව් එතකොට ධනුෂ්ක මට හිතෙනවා මොනවද තියෙන ස්කිල්ස් මොනවාරි හොඳ ස්කිල්ස් ටිකක් ඇති කියලා මට හිතෙනවා. මම දැනට හාබර් එකේ වර්ක් කරනවා. බට් මගේ ෆියුචර් ගෝල් එක තියෙන්නේ one day become a singer. එහෙනම් අපිට සින්දුවක් අහන්න පුළුවන්. බෑ කියන්න එපා, අනිවාර්යයෙන්ම අද සින්දුවක් කියමු. පුළුවන්. Okay. तू ही मेरी सब है, सुबह है तू ही दिन मेरा, तू ही मेरी सब है, जहाँ है तू ही मेरी दुनिया, हुआ तक तेरे लिए है मैं हूँ मेरा आलम है हाँ, ऐसी कभी पहना हुए तुम तो मुझसे जुदा हो ना 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 ना. වාව් ධනුෂ්ක මාරම ලස්සනයි. මම ඔයාලට විශ් කරනවා අනාගතයේදී රටම දාන්න සිංග කෙනෙක් වෙන්න හම්බ වෙන්න කියලා. හරි ධනුෂ්ක. දැන් මම වගෙන් අන්තිමටම අහන්න තියෙන දේ තමයි ඇත්තටම ධනුෂ්ක දැන් ඔය ජොබ් එකක් කරන කෙනෙක් ඔයා ලීව් දාලා තමයි මේ අපේ කැම්ප් එකට ජොයින් වෙලා ඉන්නේ. ඉතින් ඔයා වගේ ජොබ් එකක් කරන ගමන් වුණත් ඉංග්‍රීසි හදාගන්න උමනා කෙනෙක්ට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තරම මා ජොබ්යක් කරන ගමන් තමයි මේක ලියු දාලා ආවේ. ඉතින් ඇත්තරම හොඳයි. දවස් 50ගේ ඉංග්‍රීසි හදන එකම තැන. එතකොට මගේ නොලෙජ් එකත් එක්ක ගත්තම මං හිටිය තැනට වඩා දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඉතින් ඇත්තරම දවස් 50කින් හොඳ දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තරම ඉංග්‍රීසි නොලෙජ් එක ඇත්තරම හදා ගන්න පුළුවන්.
ඉතින් එහෙනම් ඔයාලටත් අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් එන්න තියෙන එකම තැන තමයි British Way English Academy. ජීවිතයම හදන තැන